Welcome to Lukami Fam YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න අද මම ගෙනාව ළඟ මෙනා වෘත්තට අපිට ඉක්මනින් පහසුවෙන් අඩුවියකින් හදාගන්න පුළුවන් රසවත් කැවුම් මාර්ගයක්. ඔයාලා දැනට මම දන්නවා හැඳි කැවුම් ගයි මම අද හදන්නේ. හාල්පිටි කෝප් එකකින් තමයි මම මේ හැඳි කැවුම් හැදුවේ. හැඳි කැවුම් පානුවක් හදාගන්න පුළුවන් වුණා. ප්‍රමාණයෙන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒලා එතනින් ප්‍රමාණයන් සේරම බලා ගන්න. ප්‍රමාණයන් ඒ විදිහටම ගන්න. හොඳ සොෆ්ට් එකට රසයට පාටට ඔයාලා මේ ප්‍රමාණයෙන් මේ විදිහට ගත්තොත් හැඳි කැවුම් හදාගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් මගෙත් එක්ක ඉන්න. ඉක්මනටම අපි යමු අපේ හැඳි කැවුම් රෙසිපි එක බලන්න. මුලින්ම අපි හැඳි කැවුම් වලට අවශ්‍ය සීනි පැණි එක හදාගෙන ඉමු. මම දැන් මේ රතු සීනි ග්‍රෑම් 170ක් වගේ ගන්නවා. ඔයාලට ස්කේල් එකක් නැත්නම් මේ වගේ මෙෂරින් කප් එකක් ගන්න. මේ කප් එකේ මම කටබාවටම ගන්නේ නැහැ සීනිය. ඊට වඩා ටිකක් අඩුවෙන් තමයි මම ග්‍රෑම් 170 ෆිල් වෙන්නේ. මේ කප් එකකින් ගන්නවා නම් මෙන්න මේ ගානට සීනි ටික ගන්න. දැන් අපි අපේ සීනි කැරමල් එක හදාගමු. මම දැන් ග්‍රෑම් 170 මේසෙන්ඩි 3ක් විතර මේ වගේ පෑන් එකකට දාගන්නවා. දැන් මේකට වතුර මේසෙන්ඩක් වගේ මම එකතු කරගන්නවා. සීනි ටික දිය වෙලා කැරමල් වෙනකම් මේකට හැදි ගන්න යන්න එපා. මේක මෙහෙම දෙපේටස්කින් දිය වෙන්න දෙන්න. දැන් අපි සීනි ටික දිය වීගෙන ඇවිත් තියෙන්නේ. මේ බලන්න පාට වෙනස් වෙලා තියෙනවා. සීනි ටික කර ගන්න එපා. එතකොට අපේ කැවුම් වලත් කරලා එන්න බලනවා. තව මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි ඔයාලා සීනි කන්නකොට සුදු සීනි ගන්න එපා. රතු සීනි ගන්න. ඒකින් කැවුම් වලට හොඳ පාටක් එනවා. දැන් මගේ සීනි ටික හොඳටම දියලා තියෙන්නේ. මේ බලන්න. දැන් මම මේකට උණු වතුර මිලිලීටර් 200ක් එකතු කර ගන්නවා. සීනි මෙෂර්මන්ට් එක ගත්ත කප් එකකින්මයි මම මේ වතුර ටිකත් එකතු කරගන්නේ. සීනි ගත්ත ප්‍රමාණයටම තමයි වතුරත් මම දැන් මේ එකතු කරගන්නේ. වතුර එකතු කරගන්නකොටම අපේ සීනි කැට වෙන්න වගේ බලනවා. මේ විදියට හැඳි ගන්න. ඒ ටික හිමම දිය වෙලා යනවා. දැන් මම මේකට මගේ ඉතුරු සීනි ටික එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා හොඳට මේ ටික දිය වෙනකම් ලිපේ තියාගෙන මේක හැඳි ගන්න. සීනි ටික දිය වුණාට පස්සේ හැඳි ගන්න එක නවත්තන්න. පැණි වල පාඩුවේ එක වොම් වෙන්න දෙන්න. දැන් මේ බලන්න පැණි එක හොඳටම රත් වෙගෙන එන්නේ. මේ පේනවනේ දැන් මේක පුපුරු දාන්න පටන් ගන්න තියෙන්නේ. පුපුරු දාන්න පටන් ගත්තට පස්සේ පළවෙනි විනාඩිය මෙහෙම තියාගන්න. විනාඩියකට පස්සේ මම දැන් ලිප ඕෆ් කරනවා. මේක නූල ඇතන පදම් වෙනකන් ලිපේ තියාගන්න අවශ්‍ය නැහැ. එහෙම පැණි කරගත්තොත් අපේ කැවුම් හයි වෙන්න බලනවා. ඒ හින්දා මෙන්න මේ ගානට පැණි ටික හැදුනොත් ඇති. දැන් මේ පැණි එක මම නිවෙන්න පැත්තකින් තියනවා. මේක සම්පූර්ණයෙන්ම නිවෙන්න ඕනේ අපේ පිටි මිශ්‍රණයට එකතු කරගන්න. ඒ නිසා මම මේක වෙනම භාජනයකට අයින් කරගන්නවා. අයින් කරලා මම ඒක නිවෙන්න තියනවා. සීනි පැණි එක නිවෙනකන් අපි දැන් අපේ පිටි මිශ්‍රණය හදාගෙන ඉමු. සීනි වල මෙෂර්මන්ට් එක ගත්ත කප් එකයි මම හාල්පිටි ටික ගන්නත් ගත්තේ. මෙතන මම හාල්පිටි ග්‍රෑම් 100ක් ගන්නවා. ඔයාලා හොඳට බලන්න සීනි ගත්ත ප්‍රමාණයටම තමයි මේ කප් එකේ හාල්පිටි ටිකත් ග්‍රෑම් 100 පිරෙන්නේ. ඒ ප්‍රමාණයට අතින් සීනි ග්‍රෑම් 170ක් ආවා. මෙතන හාල්පිටි වලින් ග්‍රෑම් 100ක් ආවා. මම දැන් මේ හාල්පිටි ටික මේ විදිහට පෙනේ දෙකට දාගන්නවා. හාල්පිටි ගත්ත ඒ මෙෂරින් කප් එකට මම දැන් මේ ගානේ පාන් පිටි. පාන් පිටිත් මම ග්‍රෑම් 100ක් ගන්නවා. පාන් පිටි ග්‍රෑම් 100ක් දැන් හෙඩියේ මම දැන් ඒකත් එකතු කර ගන්නවා අපි අර හාල්පිටි එකතු කරගත්ත පෙනහැරෙටම. මම කඩේ හාල්පිටි තමයි ගත්තේ. කඩේ පැකට් කරලා රැක්වල තියෙන හාල්පිටි ෆ්‍රීස් කරලා තියෙන තෙත හාල්පිටි නෙවෙයි මේ. ඔයාලා ගෙදර පිරිඩින් කොටා ගන්න ඕන නම් දෙපාරක් තුන් පාරක් මේ විදිහට පිටි හලන එකෙන් හලලා ගන්න. දැන් මේකට මෙන්න මේ ප්‍රමාණය මම රුම් එකතු කරගන්නවා. රුම් එකතු කරගත්තට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. දැන් මම මේකට මහදුරු සූත්‍ර තේයන්දක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් වැඩියෙන් එකතු කරගන්නත් පුළුවන්. ඊට අඩුවෙන් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි එකතු කරගන්නේ නැතුව ඉන්න එපා. මේක හැපෙනකොට ඒකට වෙනස්ම රසයක් තමයි කැවුම් වලට එකතු වෙන්නේ. දැන් අපි එකතු කරගන්න අවශ්‍ය සියලුම දේවල් එකතු කරගෙන ඉවරයි. දැන් අපිට ඉතින් වෙලා තියෙන්නේ අපේ සීනි පැණි එක එකතු කරගන්න.
දැන් අපේ සීනි පැණියක හොඳටම නිවිලා තියෙන්නේ. මම දැන් සීනි පැණියකින් ටික ටික මේ විදිහට එකතු කර ගන්නවා. ටික ටික එකතු කර ගන්න ගමන් ටික ටික මික්ස් කරලා ගන්න. දැන් මම සීනි පැණි මිහිරෙන් දෙසීම එකතු කරගෙන ඉවරයි. දැන් බලන්න දැන් මේක ගොඩක් උකුවට තමයි තියෙන්නේ. දැන් මම මේක විස්ක් එක අයින් කරලා අතින් මේක හොඳට මික්ස් කර ගන්නවා. ඔයාලා මේ වෙලාවේ මේකේ ලුණු දාලා හැමතියද ඇතිද කියලා පොඩ්ඩක් බලන්න. ලුණු මදි නම් ආයෙ එකතු කරගන්න. මට නම් ලුණු ඇති. මම දැන් මේක මේ විදිහට අතින් හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ ගානට තමයි අපි බැටර් එක එන්න ඕනි. මේ මම අතින් විනාඩියක් විතර මික්ස් කරගත්ත බැටර් එක. දැන් මම මෙතන එකතු කරගත්තේ අපේ සීනි පැණි හදාගත්ත මිලිලීටර් 200 විතරයි. අම්මතර වතුර එකතු කරගත්තේ නැහැ. හැබැයි මේක නෙමෙයි අපි කැවුම් හදන පදම. දැන් අපි මේක මේ විදිහට පැය දෙකක් වහලා තියෙනවා. පැය දෙකකට පස්සේ තමයි අපි කැවුම් හදන්න පටන් ගන්නෙ. මේ පැය දෙකකට පස්සේ මේ බලන්න පැය දෙකකට පස්සේ අපේ මිශ්‍රය තවත් උකු වෙලා. මම දැන් මේකට වතුර එකතු කරගන්නවා. ඔයාලා වතුර එකතු කරගන්නකොට එකපාර වතුර එකතු කරගන්න එපා. අපේ බැටර් එක නූල ඇදෙන පදමට එනකන් වතුර ටික ටික එකතු කරගන්න. මට මේක හරි පදමට ගන්න වතුර මිලිලීටර් 40ක් වගේ එකතු කරගන්න වුණා. ඔයාලට ඒ ප්‍රමාණය සමහරවිට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා වතුර එකතු කරගන්නකොට ටික ටික එකතු කරගන්න. දැන් අපි කැවුම් මිශ්‍රණයේ පදම හරිය මෙන්න මේ කාරණට වගේ එනකන් ඔයාලා මේ බැටර් එක වතුර එකතු කරගෙන හදාගන්න ඕනේ. දැන් අපි කැවුම් ටික හදන්න පටන් ගමු. ඔයාලා තෙල් දානකොට තාච්චිය පුරවලා තෙල් දාන්න එපා. මෙන්න මේ වගේ තාච්චියක් ගන්නවා නම් මේ ප්‍රමාණයට වගේ තමයි ඔයාලා තෙල් එකතු කරගන්න ඕනේ. ගොඩක් තෙල් එකතු කරගන්න එපා. දැන් මගේ තෙල් ටික රත් වෙලා තියෙන්නේ. දැන් මම අපේ කැවුම් මිශ්‍රණය මේ තෙල් එකට එකතු කරගන්නවා. එකතු කරගන්නකොට එකපාරට සම්පූර්ණ ටික එකපාරට දාගන්න. මෙන්න මේ විදිහට. දැන් මේක හොඳට වටේ තෙල් ගහන්න. මේ තෙල් ගහනකොට හැන්ද කැවුම ගාවන්න එපා. පිටි මිශ්‍රණය අවහින්ද හැන්ද ඇලෙන්න බලනවා. මේ විදියට වටේටම හොඳට තෙල් ටික ගන්න. මගේ කැවුම ටිකක් තාත්තේ ඇලුනා. බය වෙන්න එපා. ඒක නිකම්ම රත් වෙනකොට ඒක ගැලවෙනවා. මේ බලන්න. ඒක ගැලවෙන විදිය. දැන් මේ කැවුම ගැලවුණා. බලන්න හොඳට පිම්බිලා ආපු විදිය හොඳට වල තෙල් ගහන්න. දැන් මේක ටික වෙලාවක් මේ විදිහට පැතින්න දීලා අනිත් පැත්ත හරවන්න. මේ බලන්න ලස්සනට ආවා. කාත්තිය ඇලුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ පළවෙනි කැවුමින්ද තමයි කාත්තිය පොටක් ඇලෙන්න බලන්නේ. ඊට පස්සේ නම් කිසිම කැවුමක් ඇලුනේ නැහැ. මෙන්න මේ විදිහට මේ බලන්න හරි ලස්සනට ආව කැවුම. මෙන්න මේ ගානට කැවුම් පෙතුනට පස්සේ ඩිපෙන් අයින් කරගන්න. ඔයාලා ගින්දර වැඩි කරගන්න එපා. එතකොට වෙන්නේ කැවුම කර වෙලා ඇතුළ අමු වෙන එක. කැවුම් හදනකොට ගින්දර පාලනය වැදගත් මැතියක්. මේ බලන්න පළවෙනි කැවුම හදාගත්ත තෙල් ටික ඒ ලිපේ රාස්නෙන් මම දෙවෙනි කැවුම හදන්නේ. බලන්නකො දෙවෙනි කැවුමට වෙන දේ. බලන්න මිශ්‍රණය දාලා ඉවර වෙනත් කලින් වටේ කළු වුණා. මෙහිම කළු වුණාට මේක ඇතුළ අමුයි. ඒ නිසා පළවෙනි කැවුම හැදුවට පස්සේ ලිපේ ගින්දර ආයෙ ටිකක් අඩු කරගන්න. ඒ අඩු කරලා ඊට පස්සේ කැවුම් හදන්න පටන් ගන්න. මම දැන් මේ කැවුම අයින් කරලා තෙල් ටික පොඩ්ඩක් කෝල් වෙන්න තිබ්බා. ලිපේ ගින්දරත් අඩු කරා. ඔන්න බලන්න මගේ ඊළඟ කැවුම. බලන්න හොඳට පිපිලා හරි ලස්සනට ආවා. ඉතින් ගින්දර පාලනය තමයි කැවුම් හදනකොට වැදගත්ම දෙයක් වෙන්නේ. අපි කොච්චර හොඳට අපේ කැවුම් මිශ්‍රණය හදාගත්තත් වැඩක් නැහැ. අපිට ගින්දර හරි විදිහට පාලනය කරගන්න බැයි නම්. දැන් මේ වෙලාවේ සාමාන්‍ය ප්‍රමාණයට තමයි ගින්දර තියාගන්න ඕනේ. ගොඩාක් රත් කරගන්න එපා. තෙල් ටික ගොඩාක් රත් වෙනත් කැවුම් පිට කර වෙලා ඇතුළ අමු වෙන එක. මේ විදිහට මේ ප්‍රමාණයෙන් මම කැවුම් 15ක් හදාගත්තා. ඔයාලා කැවුම් මිශ්‍රණය එකතු කරගන්නකොටම එකම ප්‍රමාණයක් එකතු කරගන්න. එකම සයිස් එකකට අපිට කැවුම් ටික හදාගන්න පුළුවන්.
දැන් මම කැවුම් සේරම හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ මම හදාගත්ත හැන්දි කැවුම් 15. මේ බලන්න හරිම සොෆ්ට් එකට තියෙනවා. ඇතුළ හොඳට තැම්බිලා තියෙන්නේ. මේ බලන්න. හරි ගානට ඔයාලා මේ ප්‍රමාණයෙන් මේ විදියෙන්ම ගන්න. ඇතුළ හොඳට තැම්බිලා තියෙන මේ බලන්න. ඉතින් ඔයාලත් මේ වීඩියෝවට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.